හිතලා බලන්න අපි කොහොමද මැෂින් එකක් එක කතා කරන්නේ. ඔන්න ඕක තමයි මිනිස්සුන්ගේ අදහසුයි මැෂින් එකක තර්කණයයි කියන මේ ලෝක දෙක එකට යා කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල කතාව. ඉතින් අපි බලමු මේ ව්‍යුක්තකරණේ එහෙමත් නැත්නම් ඇබ්ස්ට්‍රැක්ෂන් එකේ ගමන කොහොමද දිගහැරුණේ කියලා. හොඳයි. එහෙනම් අපි පටන් ගමු මේ හරිම මූලික ඒත් හරිම ගැඹුරු ප්‍රශ්නයෙන්. ඇත්තටම බැලුවොත් පරිගණකයක් කියන්නේ මොකක්ද? ඒක හරියට උපදේශ පිළිපදින්න පුරුවන් විදියට හදපු හරිම සංකීර්ණ ගලක් වගේ දෙයක්. ඉතින් ප්‍රශ්නය තමයි අපි කොහොමද මේ සිලිකන් කෑල්ලකට අපිට ඕන දේ කරන්න කියලා දෙන්නේ? ඔන්න ඕක තමයි ලොකුම අභියෝගය. බලන්න අපි මිනිස්සු කතා කරන්නේ හරිම ව්‍යුක්ත නිර්මාණශීලී සමහර වෙලාවට දෙපර්ත කැපෙන අදහස් වෙන භාෂාවක්. ඒත් පරිගණකයකට එයාට තේරෙන්නේ 1.0යි විතරයි. ඒ කියන්නේ කිසිම අපැහැදිලි තැනක් නැති හරිම නිර්වද්‍ය තාර්කික ද්විමය උපදේශ විතරමයි. ඉතින් මේ ලෝක දෙක අතර තියෙන පරතරය ඒක ඇත්තටම අති විශාලයි. හොඳයි. ඉතින් ඔය ලොකු sannivedana පරතරයේ පියවන්න අපි හොයාගත්ත විසඳුම තමයි පරිගණක වැඩසටහන. අපි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. ඊටම සරලව කිව්වොත් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ වෙන මොකුත් නෙමෙයි. පරිගණකයට තේරෙන විදිහට ලියපු උපදේශ මාලාවක් විතරයි. එය මේ පාලම හදන්න ගත්ත පළවෙනිම පියවරවල් මොනවද? අපි යමු ඒ කතාවට. බලමු යන්ත්‍රයේ භාෂාවෙන්ම කතා කරන්න දරපු ඒ මුල්ම හරිම අමාරු උත්සාහයන් ගැන. හොඳයි. මේ තමයි පළවෙනිම પરම්පරාව. ඒ තමයි මැෂින් ලැන්ග්වේජ්. එහෙමත් නැත්නම් යන්ත්‍ර භාෂාව. මේක තමයි පරිගණකයේ හදවතට. ඒ කියන්නේ CPU එකට කිසිම පරිවර්තනයක් නැතුව කිලින්ම තේරෙන එකම භාෂාව. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න 1.0යි විතරක්ම පාවිච්චි කරලා සංකීර්ණ උපදේශ දහස් ගාණක් ලියන්න එක ඒක කොච්චර වෙහෙසකර කොච්චර ලේසියෙන් වැරදීම් වෙන්න පුළුවන් වැඩක්ද කියලා. ඔන්න ඔය දුෂ්කරතාවයට විසඳුමක් විදියට තමයි දෙවනි පරම්පරාව එන්නේ පොඩි ඒත් හරිම වැදගත් වැඩි දියුණුවක් එක්ක. ඒ තමයි assembly භාෂාව. මෙතනදී උනේ අර 1.1000ක් ලියනවා වෙනුවට load කරන්න L වගේ add කරන්න A වගේ මතක තියාගන්න ලේසි කෙටියදුම්. ඒ කියන්නේ mnemonic codes පාවිච්චි කරන්න පටන් ගත්ත එක. මේකෙන් අඩුම ගානේ programming කියන එක මිනිස්සුන්ට පොඩ්ඩක් හරි කියව ගන්න පුරුවන් දෙයක් බවට පත් වුණා. හැබැයි මෙතනත් පොඩි ගැටලුවක් තිබුණා. මේ ලස්සනට කෙටියදුම් වලින් ලියන කෝඩ් එක පරිගණකයට කෙලින්ම තේරෙන්නේ නැහනේ. ඉතින් ඒක ආයමත් යන්ත්‍ර භාෂාවට අර 1.0ටයි පරිවර්තනය කරන්න සිද්ධ වුණා. ඔය වැඩේට ඇසෙම්බලර් කියලා විශේෂ පරිවර්තකයක් ඕන වුණා. ඒ වගේම පරිගණකයේ හાર્ඩ්වෙයාර් එක ගැන ගැඹුරු දැනුමක් තියෙන එක තාමත් අත්‍යවශ්‍ය දෙයක් වෙලා තිබුණා. හැබැයි ඊළඟට වෙන්නේ පොඩි දියුණුවක් නෙමෙයි. ඒක ඇත්තටම විශාල ඉදිරිපින්මක්. ප්‍රෝග්‍රෑමින් ලෝකයේ විප්ලවයක් වගේ දෙයක්. තුන්වෙනි පරම්පරාවත් එක්ක ප්‍රෝග්‍රෑමින් කියන එකේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. මෙතන තියෙන වෙනස හොඳට බලන්න. වම් පැත්තේ තියෙන්නේ පහළ මට්ටමේ භාෂා. ඒ කියන්නේ low level languages. මෙතනදී ප්‍රෝග්‍රෑමර්ට සිද්ධ වෙනවා පරිගණකයේ හાર્ඩ්වෙයාර් එකත් එක්ක කෙලින්ම ගනුදෙනු කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එක පරිගණක වර්ගයකට ලියපු කෝඩ් එකක් තව එකක වැඩ කරන්නේ නැහැ. හැබැයි දකුණු පැත්තේ තියෙන ඉහළ මට්ටමේ භාෂා high level languages ප්‍රෝග්‍රෑමර්ව හાર્ඩ්වෙයාර් එකෙන් ඈත් කළා. ඒ දෙක අතරේ වියුක්ත තලයක් abstraction layer එකක් හැදුවා. ඉතින් වැඩේ හිතා ගන්න බැරි තරම් සරල වුණා. මේකත් එක්කම අලුත් ප්‍රවේශයක් ආවා. ඒ තමයි procedural languages. එහෙමත් නැත්නම් ක්‍රියාපටිපාටි භාෂා. මේක හරියට කෑම වට්ටෝරුවක් ලියනා වගේ වැඩක්. පළවෙනි වතාවට ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ට පුළුවන් වුණා පරිගණකයට යම් වැඩක් කරන්න ඕනේ කොහොමද කියලා පියවරෙන් පියවර ලියන්න. මේක ඇත්තටම අපි මිනිස්සු ප්‍රශ්නයක් විසඳන විදිහට හරිම සමාන ක්‍රමයක්. හොඳයි. එතකොට ප්‍රශ්නයක් එනවා අපි ලියන මේ ඉහළ මට්ටමේ භාෂාව මැෂින් එකට තේරෙන්නේ කොහොමද කියලා. අන්නේ ඒකට තමයි කම්පයිලර් හරි ඉන්ටර්ප්‍රෙටර් හරි කියන හරිම දියුණු පරිවර්තකය යොදාගන්නේ. මේවයින් කරන්නේ අපි ලියන අපිට කියවන්න පුළුවන් කෝඩ් එක අරගෙන ඒක මැෂින් එකට තේරෙන 1.0යි බවට පරිවර්තනය කරන ලොකු වැඩ කොටස. හිතන්න අර වගේ පියවරෙන් පියවර උපදේශ දෙන එකත් පැත්තකින් තියලා අපිට ඕන දේ විතරක් පරිගණකයට කිව්වොත් මොකද වෙන්නේ? ඔන්න ඕක තමයි හතරවෙනි පරම්පරාවේදී උනේ. අවධානය කොහොමද කියන එකේ ඉඳලා මොකක්ද කියන එකට මාරු වුණා. මේක තමයි මෙතන තියෙන ප්‍රධානම වෙනස. තුන්වෙනි පරම්පරාවේදී අපි පරිගණකයට සම්පූර්ණ රෙසිපි එකම දුන්නා. ඒ කියන්නේ වැඩේ කරන්න ඕනේ කොහොමද කියලා. හැබැයි හතරවෙනි පරම්පරාවේදී අපි කිව්වේ අපිට ඕන ප්‍රතිඵලය මොකක්ද කියන එක විතරයි. ඒක ලබා ගන්නේ කොහොමද කියන දේ පරිගණක පද්ධතියම බලාගත්තා. ඒක ලොකු වෙනසක්.
ඉතින් මේ අලුත් විදිහේ නිසාර කාර්යක්ෂමතාව කොච්චර වැඩි වුණාද කියනවනම් හිතන්න තුන්වෙනි පරම්පරාවේ භාෂාවකින් යම් වෙදක් කරන්න කෝඩ් පේලි 10ක් ලියන්න ඕන නම් හතරවෙනි පරම්පරාවේදී ඒ වැඩේම කරන්න ඕන උනේ එක පේලියක් විතරයි. ඒක ඇත්තටම විශාල කාර්යක්ෂමතාවයක්. ඉතින් මේ හතරවෙනි පරම්පරාවේ ප්‍රධාන අරමුණු කීපයක්ම තිබුණා. එකක් තමයි ප්‍රෝග්‍රෑමින් කියන එක හරිම විශේෂඥ දැනුමක් තියෙන අයට විතරක් සීමා නොකර තවත් වැඩි පිරිසකට ප්‍රවේශ වෙන්න පුඩාන් දෙයක් කරන එක. ඒ හරහා වැඩසටහන් හදන වේගය වැඩි කරන්න, ඒකට යන මහන්සි අඩු කරන්න, ඒ වගේම ඒකට අවශ්‍ය කුසලතා මට්ටම පාලට ගේන්න මේ ඔක්කොම ඉලක්ක වුණා. හොඳයි. එහෙනම් මේ ගමනේ ඊළඟ නැවතුම මොකද්ද? දැන් අපි ඇවිල්ලා ඉන්නේ ප්‍රෝග්‍රෑමින් වල අනාගතය කියලා කියන්න පුළුවන් තැනකට. ඒ තමයි ස්මාර්ට් භාෂාවල උදාව. 5 වෙනි පරම්පරාව. 5 වෙනි පරම්පරාවේ මූලිකම අරමුණ අභිලාෂය තමයි මේ පරිගණකය තවත් වඩා බුද්ධිමත් කරන එක. ඒ කියන්නේ අපි දෙන උපදෙස් ඒ විදිහටම පිළිපදින යන්ත්‍රයක් වෙනුවට යම්තාක් දුරකට ස්වාධීනව හිතලා ප්‍රශ්න විසඳන්න පුළුවන් බුද්ධිමත් සහකරුවෙක් බවට පරිගණකය පත් කරන එක. ඔබට හිතාගන්න පුළුවන් විදියක මේ 5 වෙනි පරම්පරාව කෘත්‍රිම බුද්ධිය, ඒ කියන්නේ AI expert systems වගේ ක්ෂේත්‍රත් එක්ක හරිම තදින් බෙදලා තියෙනවා. මෙහි තියෙන අවසාන ඉලක්කය තමයි අපි කතා කරන සාමාන්‍ය භාෂාවෙන්ම පරිගණකයට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඉඩ දෙන එක. ඊට පස්සේ ඒකට විසඳුම පරිගණකයේ විසින්ම හොයාගන්න ඕනේ. ඉතින් මේ ටයිම් ලයින් එක දිහා බැලුවම අපිට මේ මුළු කතාවම එක බැල්මෙන් පේනවා. ඒ තමයි වියුක්තකරණේ. එහෙමත් නැත්නම් ඇබ්ස්ට්‍රැක්ෂන් එකේ ගමන. අර යන්ත්‍ර භාෂාවේ හරිම සංකීර්ණ 1.0 වලින් පටන් අරගෙන ඇසෙම්බලි ඉහළ මට්ටමේ භාෂා, ඉතා ඉහළ මට්ටමේ භාෂා හරහා AI බලගන්න වූ ස්වභාවික භාෂාව දක්වා හැම පියවරකදීම කරලා තියෙන එකම දෙයයි. ඒ තමයි මිනිසා සහ යන්ත්‍රය අතර තියෙන පරතරය තව තවත් අඩු කරන එක. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් එනවා. මේ විදියට පරම්පරාවෙන් පරම්පරාවට දියුණු වුණා නම් ඇයි අදටත් මේ හැම පරම්පරාවකම වගේ භාෂා පාවිච්චි වෙන්නේ? අපි බලමු නූතන ලෝකයේ මේ මෙවලම් පෙට්ටිය වැඩ කරන්නේ කොහොමද කියලා. මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි හොඳම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියලා දෙයක් නැහැ. තියෙන්නේ යම් කාර්යයකට ගැළපෙනම ලැන්ග්වේජ් එකක් විතරයි. හරියට මෙවලම් පෙට්ටියක් වගේ. ඔපරේටිං සිස්ටම් එක වගේ වේගයයි හાર્ඩ්වෙයාර් කන්ට්‍රෝල් එකයි අත්‍යවශ්‍ය තැන්වලට පහළ මට්ටමේ භාෂා පාවිච්චි කරනවා. අපි දිනපතා පාවිච්චි කරන මොබයිල් ඇප්ස්, ක්ලවුඩ් සර්විසස් වගේ දේවල් හදන්න ඉහළ මට්ටමේ භාෂා යොදා ගන්නවා. ඒ කියන්නේ හැම කාර්යයකටම විශේෂිත මෙවලමක් තියෙනවා. ඉතින් මේ හැමදේම ගැන කතා කරලා අපි අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. මේ තාක්කල් අපි කරපු සම්පූර්ණ උත්සාහයම තමයි යන්ත්‍රවලට අපේ භාෂාව අපේ විදිහට හිතන ක්‍රමය උගන්වන එක. හැබැයි දවසක උන් Tamanගෙම සමහර විට අපිට කවදාවත් තේරුම් ගන්න බැරි ඒ තෝන්ට හරිම කාර්යක්ෂම භාෂාවක් නිර්මාණය කරන්න පටන් ගත්තොත් එදාට මේ මනුෂ්‍ය යන්ත්‍ර සම්බන්ධතාවයේ අනාගතය කොයි දිශාවකද යාවිද?